හැමෝටම සුබ දවසක්. ඉතින් මාෂා ඇට් ගී රස තුලින් පළවෙනි රසස්වාදය තමයි රසස්වාද වැඩසටහන තමයි අද මේ විදිහට මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ගීතය මේකයි කියලා කියන්නට කලින් මම හිතනවා ගීතයට මම මේ විදිහට ප්‍රවිෂ්ඨ වෙනා නම් හොඳයි කියලා. ඔයාලා අහලා ඇති රන්බණ්ඩා සිරිවරත්න කියන අපූර්ව පද රචකයා. එහෙමත් නැත්නම් නීතිඥයෙක් එතුමා. ඉතින් එතුමාගේ අපූර්ව පද සංකලනයක් තමයි ගීතයක් බවට පත් වුණේ. ඉතින් මම ඒ ගීතය සම්බන්ධව තමයි අද මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දවසක් මේ රන්බණ්ඩා නීතිඥතුමා නුවර ටවුන් එකට ඇවිත් තියෙනවා. සඳේ සමයක කියන්නේ හවස් කාලයක. ඇත්තට මේ ගීතයට සත්‍ය කතාවක් තමයි පදනම් වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම දවසක් එනකොට හවසක ඔහුගේ ඇස ගැටෙනවා අපූර්ව තරුණියක්. සාමාන්‍ය දුහුල් සලුවක්, ඒ කියන්නේ දුහුල් ඇඳුමකින් සැරසුණු ඇය පාට වස්සුණු මූණ තවරගෙන තොල් පාට කරලා හිටපු මේ සුරූපිනිය, එහෙම නැත්නම් ලස්සන කාන්තාව හරි අපූර්වට පාද තියලා කියන්නේ එහාට මෙහාට ඇවිදින හැටි ඔහු බලාගෙන හිටියා. අනික් කාන්තාවන්ගෙන් ටිකක් බැලුව බැලමට වෙනසක් පෙන්වු නිසා ඔහුත් විශේෂයෙන් ටිකක් බලන්නට ඇති. කොහොම නමුත් මේ කාන්තාවගේ දැකපු ස්වරූපය ඔහුව යම් කිසි තැනක එදා නතර වෙන්නට ඇති. ඒ කියන්නේ මේ කාන්තාව අනෙක් කාන්තාවන්ගෙන් වෙනස් කියලා ඔහු එදා දැක්කා. කොහොම හරි මේ හවස් යාමය ගෙවිලා ගියා. ඉතින් දවස් දෙකකට විතර පස්සේ නැවතත් මේ නීතිඥතුමා එහෙමත් නැත්නම් අපේ පද රචකයාණන් නැවතත් එනවා නුවරට. නුවර ටවුන් එකට. එහෙමත් නැත්නම් දළදා මාලිගාව ඉදිරිපිට ඒ අවට තැනක ඉන්නකොට ඔහු අපූර්ව දර්ශනයක් දකිනවා. ලස්සනට සුදු ඔසරියකින් සැරසුණු තරුණියක් ඇයගේ පුංචි දියණියත් අතින් අල්ලාගෙන මල් වට්ටියක් අරගෙන තෙල් මල් සුවඳ මේ සියල්ල රැගෙන දළදා මාලිගාව වෙත පිය නගන ආකාරය ඔහු දැසින් දැක්කා. ඔහුට වැඩි වේලාවක් ගියේ නෑ ඇයව හඳුනා ගන්න. ඉතින් ඔහු හඳුනාගත්තා මේ එදා සැඳෑ වෙලාවේ ඔහු දුටු, ඒ කියන්නේ තමා දුටු ඒ තරුණියම තමයි අද ඔසරියකින් මේ ලෙසට මේ විදිහට දළදා වඳින්නට යන්නේ කියලා. ටිකක් විතර අමුතු හැඟීමක් හිතට ආපු ඔහු කල්පනා කරලා පොඩ්ඩක් ඇය ගැන විපරමින් බැලුවා වගේම ටිකක් කල්පනා කරන්නට පටන් ගත්තා. මොකද එදා ඇයව මුණ ගැසුණු පළවෙනි දවසේ ඇය තුලින් දුටුව රූපය නොවේ අද ඔහු දුටුවේ. හරි අහිංසක පෙනුමක් තිබුණා. පුංචි දියණියක් ඇයගේ අතේ එල්ලීගෙන හිටියා. තෙල් මල් සුවඳ දුම් ඇයගේ දෝත දරාගෙන තිබුණා. ඉතින් පුංචි ප්‍රහේලිකාවක් මතුවුණා. එදා දුටු ඒ ගැහැණියම අද මේ විදිහට දැකීම අරුමයක්. එහෙමත් නැත්නම් මේට කාරණය කුමක්ද යන්න ඔහුගෙන්ම විමසුවා. ඉතින් ඒ දුටු දසුන නිසා තමාගේ මිතුරෙක්ගෙන් මේ පිළිබඳව මේ ඇය සම්බන්ධව කතා බස් කළා. ඇය කවුරුන්ද යන්න ඔහුගෙන් විමසා සිටියා. ඉතින් ඒ මිතුරා පැවසුව ආකාරයට මැය වීදි සරණ කාන්තාවක් බවට හඳුනාගත්තා. ඒ වගේම ඇයගේ අතීතය සහ මේ වර්තමානය පිළිබඳව ඔහු හොයාගත්තා. එතනදී සංවේදී වුණු නීතිඥතුමා එහෙමත් නැත්නම් අපේ පද රචකයාණන් ඔහුගේ හදවතින් නැගුණු අපූර්ව පද සංකලනයක් ගොනු කළා මේ අපූර්ව ගීතයට. අමරසිරි පීරිස් ගායකයාණන්ගේ මුවගින් ගීතවත් වන ඒ වගේම කේමසිරි කේමදාසයන්ගේ සංගීතයට මුසු ඔහුගේ පද රචනය ගීතයක් විදිහට එළි දැක්ුණා ලඳුනේ ගීතය. ලඳුනේ
ගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ දිනු දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ ඇයෙක් නෑ කම නොකියන වීදි සරණ ලඳුනේ ලඳුනේ ඉතින් ඇය අද දරුවෙක් එක්ක තනි වෙලා. ඇයට දෙමාපියන් සිටියේම නැද්ද? ඇයි මේ ලෝකෙට අහසින් කඩාපාත් වුණා? නැහැ. ඒ පිළිබඳවත් මේ පද රචකයා සොයා බැලුවා. මම මුලින්ම කිව්වනේ මේකට සත්‍ය කතාවක් පදනම් වෙලා තියෙනවා කියලා. ඉතින් මෙහෙම හොයලා බලනකොට මේකට මේ ඇයට ඇයගේ අතීත කතා වුණේ ඇය පාසල් යන කාලයේදී ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයක් නිසාවෙන් ඇය ගැප් ගන්නවා. ඉන්පසුව ඇයව ගෙදරින් පන්නා හැරෙනවා තම දෙමව්පියන් විසින්. පසුව ඇය තම ස්වාම පුරුෂයා ලෙස තෝරාගත් ඔහු සමග කාලයක් ජීවත් වෙනවා. නමුත් ඔහු පසුව ඇයව අතාරිනවා. ඊට පස්සේ මෑට කරන්නට කිසිවක් නොමැති තැන ඇය දරුවා සමග තනි වූාට පසුව යම් යම් කරුණු කාරණා ජීවත් වන්නට කරන්නට ඇති. නමුත් ඉන්න තැනක් නැතුව අඳින්නට ඇඳිවතක් නැතුව දරුවෙකුත් එක්ක මහමග ගැහැණියකට ඉන්න අමාරුයි. එතනදී ඇගේ රැකවරණය පතා ඇය තවත් පිරිමියෙක්ගේ පිහිට පතන්නට ඇති. තවත් පිරිමියෙක්ට ආදරෙන් ලං වෙන්නට ඇති. නමුත් අපේ සමාජයේ දරුවෙක් සමග තනි වුණ ගැහැණියකට මොන පිරිමියද ආදරය කරන්නේ? තමන්ගෙම අතින් වැරැද්දක් වෙලා ඒ ගැහැණියව දරුවෙක් එක්ක දාලා යන සමාජයක දරුවෙකු සමග බාර ගන්න ඉන්න පිරිමි බොහෝමත්ම අඩුයි. ඉතින් ඇයටත් ඊළඟ තෝරා ගැනීමත් ඇයට අසාර්ථක වෙන්නට ඇති. ඉතින් ගැහැණිය ඇත්තටම ආදරයේ රැකවරණය බලාපොරොත්තු වෙන තැනැත්තියක්. සමහරට ඇය ප්‍රථම දෙවන තෙවන ඔය ආකාරයට පිරිමියා කියන මනුස්සයා ළඟ ඇයගේ දුක්ඛිත ජීවිතය කියන්නට ඇති. ඇයගේ කරුණාකාරණා හෙළිදරව් කරන්නට ඇති. නමුත් ඒ කිසිදු පිරිමියෙක් ඇය පාවිච්චියට ගත්තා මිසක රැකවරණයක් වන්නට ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් අතින් අතට ගියපු ඇයව සමාජය විසින්ම නැවතත් අතින් අතට යන තැනට පත් කළා. ඉතින් කෙසේ හෝ තම දෙමව්පියන් තම ස්වාමියා තමාව අතහැර දැමූ පසු ඇයගේ එක් ශ්‍රේෂ්ඨකමක් ඉතිරි වුණා. ඒ තම දරුවා ආදරෙන් පෝෂණය කිරීම. එතනදී අද කාලයේදී දරුවන් මහමග දමා යන අම්මලා අතරේ මව් සෙනෙහසින් ඇය තම දරුවා රකින්නට උත්සුක වුණා. ඉතින් කෙසේ හෝ ඇය තම දරුවා සමග ජීවන අරගලයක නිරත වුණා කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි ඇය ලෝකයේ තියෙන පහත්ම රැකියාවට යොමු වුවත් ඇය කෙරෙහි තියෙන කරුණාව, භක්තිය සහ ඇය බුදුදහමට ලැබි කාන්තාවක් වුණා. ඇය දන්නවා මේ කරන්නේ තමන් සමහර විට වැරද්දක් වෙන්නේ නැති කියලා. නමුත් ඇය නුවර හිටියේ දළදාව ළඟ. ඒ දළදා ගන්ටාරහඬ ඇහෙනකොට ඇයට හදවතට දැනෙන්නේ නැති මං කරන්නේ මේ වැරද්දක් කියලා. ඒ හින්දාමදෝ ඇය උදේට දළදා වඳින්නට ගියා. තනියම නෙමෙයි තම පුංචි දියණියත් එක්කම. තෙල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් වන ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ඉතින් එදා අපේ රම්පණ්ඩා පද රචකයාණන් ඇයව දැක්කේ පටාචාරාවක් විදිහට. අපේ කාලේ කිසාත් ගෞතමියක් විදිහට. නමුත් එදා සමාජය ඇය දෙස කොහොම බලන්නට ඇද්ද? සමහරවිට කියන්න ඇති අරකි ළමයාත් එක්ක පන්සල් යනවා පත්තිනි අම්මා වගේ. නමුත් රැට
ඔය විදිහේ කැත කතා කියලා ඇයව අමතන්නේ නැත. නමුත් ඇයත් එක්තරා කාන්තාවක්. අපේ පද රචකයාණන් ඇය දෙස සානුකම්පිතව එතනදී බැලුවා. බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාවුතනියකි. ඉතින් ඒ වගේම තමයි එයට මුසු හඬ සහ සංගීතය අපේ හදවත ඇය කෙරෙහි අනුකම්පාවක් ඉපැද්දුවා. ඒ වගේම තමයි මේ ගීතයේ තව හිතට වදිනම පද පේලියක් තියෙනවා. මං හිතන්නේ හරි අපූරුයි. මට විතරක් නෙවෙයි ඔබටත් මේ පද පේලිය හදවත පසාරු කරගෙන යාවි. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ. හරි ලස්සනට ඒ පද පේලි එකට සංකලනය කරලා තියෙනවා. ඇත්තටම මේ බුදුදහමට අනුවත් මම හිතනවා මේ පර ස්ත්‍රී සේවනය වැරැද්දක්. ඒ වගේම පාප කර්මයක්. ඉතින් එතනදී පිරිමින් රාත්‍රියට ඇයගේ සුවය පතා තමන්ගේ මානසික අසහනයක් එහෙමත් නැත්නම් ශාරීරික අවශ්‍යතාවයක් සපුරා ගන්නට ඇය කරා හැදෙනවා. තමන්ගේ ඕනෑ ඉපාකම් ඇයගෙන් සපුරා ගන්නා මේ පිරිමින් දහවලකට ඇයව දුටුවොත් හැරිලවත් බලාවිද? ඔවුන් මිල මුදලට ඇයව මිලදී ගන්නට පුළුවන්. නමුත් පුංචි හෝ තෙතමනයක් ඔවුන් ළඟ ඇය කෙරේ තියේවිද? නැහැ. කවදාවත් නැහැ. මොකද ඇය අතින් අතට යන වීදි සරණ කාන්තාවක්. නමුත් මේ පිරිමින්ගේ ඕනෑ එපාකම් පිරිමහන ඇය තමයි සමාජයේ ඉදිරියේ වරදකාරී වන්නේ. නමුත් ඇය කුහුඹියෙකුටවත් වරදක් නොකරන කාන්තාවක්. නමුත් වරදක් කරන ලඳක් හැටියට සමාජයේ ඉදිරියේ හංවඩු ගැහෙන්නේ අර ගැහැණියයි. ඉතින් පිරිමින් තම මානසික අසහනය හෝ ශාරීරික අවශ්‍යතාවය හෝ සපුරා ගන්නට මුදලකට හෝ ඇයව මිලදී ගත්තත් ඇයගේ ශාරීරික පීඩාව, ඇයගේ මානසික පීඩාව ඔවුන් කවදාවත් වටහා ගත්තද නැහැ. නමුත් අපේ පද රචකයාණන් ඇයගේ ඒ හදවත ඛේදනීය අවස්ථාව දුටුවා. ඇගේ හදවත දෙස එබී බැලුවා. ඉතින් හරිම සංවේදී අවස්ථාවක් තියෙනවා මේ ගීතයේ අවසාන ටිකේ. මම හිතනවා කාන්තාවක් හැටියට මට ඒක ගොඩක් දැනෙනවා. නමුත් මම හිතනවා කාන්තාව ඔබටත් පිරිමි ඔබටත් තමන්ගේ නැගණියක් මවක් මේ අවස්ථාවට පත් වුණා නම් කොහොමද දැනෙන්නේ? ඇය ගැනත් එසේ සිතා බලන්නට ඔබට වැටහෙවි ඇය කාන්තාවක්ම බව. මොකද මේ ඇයගේ වෘත්තීය සුදුසුයි කියනවාවත් ඇයගේ ක්‍රියාකලාපය හොඳයි කියනවාවත් නොවේ. ඇයගේ ජීවිතයේ යම් කිසි තැනකදී ගත් වැරදි තීරණයක් හේතුවෙන් ඇය ඛේදනීය ඉරණමකට පත් වුණා. ඉතින් ඒ අවස්ථාවෙන් මුදව ගන්නට කෙනෙක් හිටියේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඇය කෙරෙහි සානුකම්පිතව බැලිය යුතුයි. මොකද ඇය අහසින් පොළොවට පාත් වූ කෙනෙක් නොවේ. ඉතින් ඇයත් මිනිසෙක්. ඒ වගේම ගැහැණියක්. ඉතින් ඒ හින්දා අපි සමාජයේ ඒ ගැහැණිය දෙස සානුකම්පිතව බැලිය යුත්තේ ඒ නිසයි. ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන නඳුනේ. ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන නඳුනේ. ඇත්තටම ගැහැණියගේ රූපශ්‍රීයට
පිරිමින් හරි කැමති. ගැහැණියක් ගැහැණියක්ගේ රූපය මවලා තියෙන්නේ. එහෙමත් නැත්නම් නිර්මාණය වෙලා තියෙන්නේ ඇත්තටම පිරිමි ආකර්ෂණයක් ලැබෙන විදිහට. ඒ නමුත් පිරිමියත් මිනිසෙක් විදිහට ඇය ගැන සානුකම්පිතව බැලිය යුතු අවස්ථාවක් තමයි මෙන්න මේක. මොකද ඇයගේ පිළිකුල් සිරුර එළියෙන් පේනවා හරියට ඇගේ ඔබේ නෙත පිනවනවනේ ඇගේ läම. ඉතින් මේ läම පෙදෙස දකින පිරිමියාට ඒ läමට යටින් තියෙන ලය මඩල දකින්නට හැකිනම් ඇයගේ කෑ ගහන හදවතට සවන් දෙන්න පුළුවන් නම් ඔබට දැනේවි ඇයත් එක්තරා මවක්, ඇයත් එක්තරා සහෝදරියක්, ඇයත් කාන්තාවක්ම බව. මොකද කාන්තාවක් හැටියට ඇය මේ රැකියාව කළාට, රැකියාව තෝරාගත්තාට කිසිදු කාන්තාවක් සිය කැමැත්තෙන් මේ වෘත්තිය තෝරගන්නේ නැහැ. මොකද පාසල් යන කාලයේ හෝ වේවා, පාසල් අවසන් කර කාලයේ හෝ වේවා, තමන් කැමති කුමන රැකියාවටද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් ওই රැකියාව තෝරගන්නවා කියලා කියනවද? නැහැනේ. ඉතින් ඇත්තටම මේ රැකියාවට ඔවුන් පෙළඹෙන්නේ මේ සමාජයේ තියෙන දුර්වලතාවය. මම හිතනවා මේ ලඳුනේ ගීතය තුලින් ගැහැණිය දෙස විනිවිද දකින්නට, ගැහැණියගේ හදවත දෙස එබී බලන්නට, ගැහැණිය ඛේදනීයක අවස්ථාවකට පත් වූාට පසුත් ඇය දෙස සානුකම්පිතව බලන්නට මේ ගීතය ඉවහල් වුණා කියලා. ඉතින් සමාජයට දෙන්න පණිවිඩ ගොඩක් තියෙනවා මේකේ. ඉතින් මම දකින විදිහට ඇත්තටම මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ කීපයක් මම කියන්නම්. මට දැනෙන විදිහට මම හිතනවා ඔයාලටත් ඒක දැනේවි. ඇත්තටම සත්‍ය කතාවක් විදිහට මේක පදනම් වුණා. මේ සත්‍ය කතාවක් ආශ්‍රයෙන් මේක නිර්මාණය වුණා. ඉතින් මේ වගේ මේ ලඳුනේ ගීතය තුල ඉන්න ඒ ගැහැණිය වගේම තවත් කාන්තාවන් අපේ සමාජයේ ඉන්නට පුළුවන්. ඔවුන් අපේ සමාජයෙන් වැහිලා ඉන්නට පුළුවන්. නමුත් ඔවුන් හදවතින් කොච්චර අඬනවා ඇද්ද? හදවතින් කොච්චර දුක් වේදනා විඳිනවා ඇද්ද? ඉතින් මට කියන්නට තියෙන්නේ ඇත්තටම පාසල් දරුවෙක් කාලේ දෙමව්පියනි ඔබේ දරුවා, ඔබේ ගැහැණු දරුවා හොඳට රැක ගන්න. ඒ වගේම දැරියන් තමන්ගේ පෙම්වතා තෝරා ගැනීමේදී, ඒ වගේම ජීවන සහකරුවා තෝරා ගැනීමේදී හදවතින් නොව මොළයෙන් බුද්ධියෙන් සිටිය යුතුමයි. මොකද ජීවිත කාලයක් ඔහුත් සමග ඉන්නට ගන්නා ගිවිසුමක්, බැඳීමක් හින්දා තමන්ගේ ජීවිතයේ අතරමඟ නතර වෙන්නට නොදී තීරණයක් ගන්න නම් ඇත්තටම බුද්ධියෙන් කල්පනා කළ යුතුමයි. අනික් කාරණාව නම් තමන්ගේ දියණියක් මේ වගේ ඉරණමකටපත් වූ විට ඇයව හවුහරණක් නැතුව සමාජයට අතාරිනවට වඩා ඒ වෙලාවේ තමයි ඇයට ආදරයෙන් සලකන්න ඕනේ. ආදරෙන් දෙමව්පියෝ දෙන්න ළඟ ඉඳලා, සහෝදරයෝ ළඟ ඉඳලා ඇයට යන්නට පාර කිව්වනම්, පාර හොයලා දුන්නා නම් ඇය ඒ සියල්ලක් වැරදි අතහැරලා හරි මාර්ගය තෝරා ගන්නට තිබුණා. ඒ තවත් එක අවස්ථාවක්. අනිත් අවස්ථාව තමයි සමාජයේ ඇය දරුවෙකු සමග තනි වූ විට පිරිමි ඔබට සිතන්නට සිතුණා ඇය ආදරය පතනවා නම් ඔබට ආදරය දෙන්නට බැරි නම් ඇය ප්‍රතික්ෂේප කරන්නට. එහෙම නැතුව ඇය වෙළඳ භාණ්ඩයක් බවට පත්වන්නට පළවෙනි පියවර තැබුවාම ඔබේ තවත් සහෝදරයෙක් එහෙම නැත්නම් තවත් පිරිමියෙක් ඊළඟට ඇයව ඔහුගේ පාවිච්චියට ගන්නවා. ඒ විදිහට අතින් අතට ගියාට පස්සේ ඇයව බාර ගන්නට කිසිම පිරිමියෙක් නැහැ. ඉතින් දරුවෙක් සමග බාර ගන්නට ඉන්න පිරිමි අඩුයි. කාන්තාවගේ දුක දැකලා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව උදව් කරන පිරිමි අඩුයි. ඉතින් මේ ලඳුනේ ගීතය තුළින් ඇත්තටම සමාජ මෙහෙවරක් කරලා තියෙනවා. ඒ ගැහැණියගේ හදවත විනිවිද දකින්නට අපිව ලං කරලා තියෙනවා. ඉතින් ඒ හින්දාම මම හිතනවා මේ ගීතය ගොඩක් අප හදවතේ රැඳුණා. ඉතින් මම හිතනවා මේ ඔයාලට
මේ වගේ තවත් ගීත තියෙන ඔයාලා කැමති ගීත තියෙනවා නම් මට කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. මම ඒ ගීත ගැන රසස්වාදය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට ඒවි. කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ දිනු දහක් අතගත්තද සැමියෙකු නැති ළඳුනේ ඇයික් නෑ කම නොකියන විදි සරණ ළඳුනේ ළඳුනේ